අයිබෝන් ඔයාලට මම කලින් වීඩියෝ වලින් කතා කරා පළවෙනි පාඩම් දෙක. ඒ පාඩම් දෙක සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ඒ දෙකෙන් අදාළ MCQ ප්‍රශ්න රචනා ප්‍රශ්න කතා කරා. ඒ වීඩියෝ ටික ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. බලලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ටික. ඔයාලා බලලා මේ වීඩියෝ එකත් බලන්න. මම විශේෂයෙන්ම දැන් අද කතා කරන්න යන්නේ මේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමකාලීන ප්‍රවණතා සහ සංනිවේදන සමීක්ෂණ කියන පාඩම් දෙක යටතේ MCQ ප්‍රශ්න. එතකොට මම මේක විශේෂයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ පාරේ ලෙවල් එකෙන් අඟිලා මඟිලා ඉන්නවනේ. එතකොට යාලට මේ පාඩම් දෙක සමහරට කවර් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ හින්දා යාලට උදව්වක් වෙන්න තමයි මම මේ පාඩම් දෙක තෝරගත්තේ. මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. හරි අපි දැන් අපේ වීඩියෝ එකට යමුකෝ. හරි අපි බලමු මේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් මම මේ පාඩම් දෙක ගැන ඔයාලට කතා කරොත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමකාලීන ප්‍රවණතා කියන එකේ ගත්තාම ඒකේ අර ලංකාවේ කොහොමද ඉතිහාසයේ මාධ්‍ය ඉතිහාසය ගැන කතා කරනවා. ඊට පස්සේ ලංකාවේ දැන් තියෙන ප්‍රවණතා මොනවද, තාක්ෂණික වශයෙන් තියෙන ප්‍රවණතා මොනවද, ඒ වගේ ටික කතා කරනවා. සංනිවේදන සමීක්ෂණ යටතේ කතා කරනවා. සමීක්ෂණය කරන්නේ කොහොමද, ප්‍රශ්නාවලිය, සම්මුඛ සාකච්ඡා, ඊට පස්සේ ඒකට සමීක්ෂණ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් විදි සංනිවේදන සමීක්ෂණ කියන පාඩම යටතේ කරනවා. එතකොට අපි බලමු දැන් ඒ දෙක යටතේ කොහොමද අපි මේවට MCQ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නය අහනවා නිර්නියාමනය බහුල වෙන මාධ්‍ය කුමක්ද කියලා. නිර්නියාමනය කියලා කියන්නේ නියාමනය කියලා කියන්නේ මොකක්ද? නියාමනය කියන එක අපි පළවෙනි පාඩම් වලින් කතා කරනවානේ. එතකොට නියාමනය කියලා කියන්නේ මොකක් හරි මාධ්‍ය නියාමනය කිරීම. වාරණයට ලක් කිරීම තමයි නියාමනය කියන්නේ. එතකොට ඔයාලා 10 වෙනි පාඩමෙන් කතා කරනවානේ නියාමන ආයතන, රූපවාහිනී ගුවන්විදුලි නියාමනය කරන තියෙන ආයතන, ඒ වගේ දේවල් මේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ඊට පස්සේ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ඒ වගේ කතා කරන නියාමන ආයතන විදිහට. නමුත් මේ මාධ්‍ය සමකාලීන ප්‍රවණතා යටතේ නිර්නියාමනය කියන එක බිහි වෙනවා. නිර්නියාමනය කියලා කියන්නේ පවතින නියාමන තත්ත්වය ලිහිල් කිරීම නිර්නියාමනය කියලා කියන්නේ. එතකොට නිර්නියාමනය අපිට නියාමනයන් බොහෝ වෙලාවට ගුවන් විදුලියේ, සිනමාවේ, රූපවාහිනියේ, පුවත්පත්වල මේ නියාමන ආයතන බහුලව කරගන්න පුළුවන්. නමුත් නිර්නියාමනය යටතේ අන්තර්ජාලයට ආවම අන්තර්ජාලය තුළ නියාමනයට කිසිම නීතියක් නැති වෙන්න පුළුවන්. දැන් ගෝලීය වශයෙන් ලංකාවේ ගත්තත් නියාමන ආයතන නැහැ ගොඩක් දුරට. එතකොට නිර්නියාමනයට ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක වගේ ඇක්ට් තියෙනවා ලංකාව ඇතුලේ. දැන් අපි අත AI තාක්ෂණය වගේ තාක්ෂණයෙන් ගත්තාම ඒවා නියාමනය කරන්න කිසිම දැන් හරියට නීතියක් නැහැනේ. එතකොට නිර්නියාමනයේ බහුල වෙන මාධ්‍ය විදිහට අපිට ගන්න පුළුවන් අන්තර්ජාලය කියන එක පිළිතුර විදිහට. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඒක අහනවා නිර්මහා පරිමාණකරණයේ අවසාන ප්‍රතිඵලය වන්නේ මොකක්ද කියලා. දැන් අපි මේ ටික කතා කරන්නේ නිර්නියාමනය, නිර්මහා පරිමාණකරණය, මාධ්‍ය අවිසාරීතාව, භාණ්ඩකරණය, පරිභෝජ්‍යකරණය, ඒ වගේ දේවල් කියන්නේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා යටතේ ව්‍යවහාර සහ තාක්ෂණය මත සිදුවන ප්‍රවණතා යටතේ තමයි අපි මේ ටික කතා කරන්නේ. එතකොට මේ ඒක යටතේ තියෙන තව එකක් තමයි නිර්මහා පරිමාණකරණය කියලා කියන්නේ. දැන් මොකද මහා පරිමාණකරණය කියලා කියන්නේ? මහා පරිමාණකරණය කියලා කියන්නේ පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයකට පොදු තොරතුරක් ලබා දීම. ඒ කියන්නේ පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් ඉන්නවා නම් එයාලා ඔක්කොම ඉලක්ක කරගෙන මොකක් හරි තොරතුරක්, නිවේදනයක්, ඇමතීමක් කරන එක තමයි මහා පරිමාණකරණය. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක නිර්මහා පරිමාණකරණය කියන එක බිහි වෙනවා. නිර්මහා පරිමාණකරණයේදී වෙන්නේ මේ පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් විදිහට ගොඩනගුණු මහා පරිමාණ ග්‍රාහක කණ්ඩායම ඉන් මිදිලා කුඩා කොටස් වශයෙන් වෙන් වෙලා ගිහිල්ලා එයාලට ඒ අදාළ විශේෂ තොරතුරු ලබා දීම තමයි මේකෙදි වෙන්නේ. එතකොට ඉලක්කගත ග්‍රාහක කණ්ඩායම වලට තමයි තොරතුරු ලබා දෙන්නේ. ලබා දීම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තාම ළමයින්ට දැන් රූපවාහිනිය ගමුකෝ. රූපවාහිනිය ගත්තාම දැන් POTV, ඩයලොග් TV වගේ එක හරහා වෙලා තියෙන පොඩි ළමයින්ට වෙනම channel තියෙනවා. ගැහැණු අයට වෙනම channel තියෙනවා. මියුසික් අහන්න අයට වෙනම channel තියෙනවා. ඊට පස්සේ දැන් අපි ගත්තාම ඔන්ලයින් platform එක ගත්තාම වීඩියෝ පීඩා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාර තොරතුරු ගන්න ඕන ඇට ව්‍යාපාර තොරතුරු ලබා ගන්න LinkedIn, Facebook වගේ දේවල් තියෙනවා. එතකොට මේ වගේ ඉලක්කගත වෙච්ච ග්‍රාහක කණ්ඩායම් වලට තොරතුරු ලබා දීම තමයි නිර්මහා පරිමාණකරණයේදී වෙන්නේ. එතකොට නිර්මහා පරිමාණකරණයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ පුද්ගල කේන්ද්‍රීයතාවය දක්වා මේ sannivedana ගමන් කිරීම තමයි නිර්මහා පරිමාණකරණය ඇතුලේ වෙන්නේ. හතරවෙනි පිටුතර. එතකොට අපේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා සමීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. විස්තරාත්මක සහ විග්‍රහාත්මක සමීක්ෂණ කියලා. එතකොට ඒ පිළිබඳ මේක ප්‍රකාශ තුනක් කියලා තියෙනවා. බලමු. ගැටලුවක් පිළිබඳ විවිධ මානවලින් තොරතුරු ඒකරාශී කරනවා.
මාධ්‍ය ශාස්ත්‍රයේ සමකාලීන හැසිරීම් සමීක්ෂණය කරන. ගැටලුවක් පිළිබඳ විවිධ මානවලින් විශ්ලේෂණය කරන. එතකොට දැන් අපි විස්තරාත්මක සමීක්ෂණය ගත්තාම විස්තරාත්මක සමීක්ෂණයේදී වෙන්නේ ගැටලුවක් පිළිබඳ විවිධ මානවලින් තොරතුරු ඒකරාශී කිරීම, මාධ්‍ය ශාස්ත්‍රයේ සමකාලීන හැසිරීම් පිළිබඳ සමීක්ෂණය කිරීම, ඊට පස්සේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු මේ සමීක්ෂණය හරහා ලබා ගන්නවා. නමුත් ගැටලුවක් පිළිබඳ විවිධ මානවලින් විශ්ලේෂණය කිරීම සිද්ධ වෙන්නේ විග්‍රහාත්මක සමීක්ෂණයේ ඇතුළේ. එතකොට මේකට පිළිතුර වෙන්නේ මේ අතරින් විස්තරාත්මක සමීක්ෂණයේ ලක්ෂණනේ. එතකොට A සහ B විතරයි මේකෙදි අයත් වෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ 4. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නයෙන් අහනවා විස්තරාත්මක සමීක්ෂණයක් තුළට ඇතුළත් නොවන පියවර කුමක්ද කියලා. දැන් මම කලින් කතා කරපුවම මේ ප්‍රශ්නෙත් කතා වෙන්නේ. හරිද? බලන්නකො. කිසියම් ගැටලුවක් පිළිබඳ විවිධ මානවලින් තොරතුරු ඒකරාශී කිරීම සිද්ධ වෙනවා. සමකාලීන මාධ්‍ය හැසිරීම මාධ්‍ය ආයතන ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණය සිදු කිරීම සිද්ධ වෙනවා. සිද්ධියේ ස්වභාවය පිළිබඳ පමණක් සොයා බලනවා. සිද්ධිය සහ බලපෑම් පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කිරීම මේකෙදි වෙන්නේ නැහැ. හරිද? ඒ වෙන්නේ විග්‍රහාත්මක සමීක්ෂණයේදී. ඊට පස්සේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු රැස් කිරීමත් විස්තරාත්මක සමීක්ෂණයේදී සිද්ධ වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ සිද්ධිය සහ බලපෑම් පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කිරීම තමයි මේකෙදි ඇතුළත් නොවන පියවර වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නයෙන් අහනවා සමාජ තත්ත්වය හෝ සමාජ ප්‍රශ්නයක් ක්‍රමවත්ව සහ විධිමත්ව විග්‍රහ කිරීමේ ක්‍රමය සමීක්ෂණයේ විදිහට අර්ථ දක්වුවේ කවුද කියලා. දැන් අපි සමීක්ෂණය ගත්තාම සමීක්ෂණය කියන එක ගැන විවිධ පුද්ගලයෝ විවිධ ආයතන නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය, මානසික ශබ්දකෝෂය, මාර්ක් ඒබ්‍රහම්, හර්මන් එන් මෝස් ඒ වගේ පුද්ගලයන් සමීක්ෂණය පිළිබඳ විවිධ අර්ථ දැක්වීම් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ නිර්වචනය ඉදිරිපත් කරලා තියෙන්නේ හර්මන් එන් මෝස් කියන පුද්ගලයා. හරිද? පළවෙනි ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකාවේ නවමාධ්‍ය ප්‍රවණතා යටතේ ග්‍රාහකයාගේ භූමිකාව වෙනස් වී ඇත. ඊට ඇතුළත් වන්නේ කුමක්ද කියලා. දැන් ශ්‍රී ලංකාවේ නවමාධ්‍ය ප්‍රවණතා ගත්තහම ශ්‍රී ලංකාවේ නවමාධ්‍ය ප්‍රවණතා යටතේ විවිධ ප්‍රවණතාවන් ඇතිලා තියෙනවා. ආයතනික ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා, අන්තර්ගතයේ තියෙන ප්‍රවණතා, ඊට පස්සේ ග්‍රාහකයා තමයි අවසාන වශයෙන් මේ නව ප්‍රවණතා යටතේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඇතුළතදී. එතකොට දැන් මේකේ ග්‍රාහකයාගේ භූමිකාව මේ එක්ක වෙනස් වෙලා තියෙනවා. ග්‍රාහකයාගේ භූමිකාව සක්‍රිය වෙලා තියෙනවා මේ නව මාධ්‍ය ප්‍රවණතා යටතේ. එතකොට මේකෙදි පළවෙනි එක කියනවා ඒකපාර්ශ්වික sannivedanaye පමණක් යෙදීම නැහැ. ග්‍රාහකයාගේ භූමිකාව යටතේ යාට ද්විපාර්ශ්වික විදිහට sannivedanaye දීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. දෙවෙනි එකෙන් කියනවා ග්‍රාහකයාට මාධ්‍ය අන්තර්ගතය ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඔව් මාධ්‍ය අන්තර්ගතය ගොඩනගන ග්‍රාහකයාට මේ හරහා ලැබිලා තියෙන නව ප්‍රවණතාවය. සක්‍රීය දායකත්වයක් නොදැක්වීම නැහැ. සක්‍රීය දායකත්වයක් දක්වන එක තමයි ග්‍රාහකයාගේ භූමිකාවේදී වෙලා තියෙන්නේ. එතකොට ඊළඟ එක යන මාර්ගගත රැවටීම් සහ සයිබර් හිරිහැරවලට ලක් නොවීම. මාර්ගගත රැවටීම් වලට සයිබර් හිරිහැරවලට මේ ග්‍රාහකයා අනිවාර්යයෙන් ලක් වෙනවා මේ නව මාධ්‍ය ප්‍රවණතා යටතේ. ග්‍රාහකයාගේ සාම්ප්‍රදායික භූමිකාව එලෙසම පැවතීම. ග්‍රාහකයාට මාධ්‍ය අන්තර්ගතය ගොඩනගා ගැනීමේ හැකියාව ලැබීම කියන එක. යාට අවස්ථාවක් ලැබිලා තියෙනවා අන්තර්ගතය ගොඩනගා ගන්න මේ නව මාධ්‍ය ප්‍රවණතා යටතේ. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නයෙන් අහනවා නිර්නියාමනය පිළිබඳ අවශ්‍යතාවය ලෝක මට්ටමින් කතා බහට ලක්වීමට ආරම්භ වූ වර්ෂයේ කුමක්ද කියලා. නිර්නියාමනය කියලා කියන්නේ පවතින නියාමන තත්ත්වයේ ලිහිල් කිරීමක් තමයි නිර්නියාමනය යටතේ වෙන්නේ. එතකොට මේ නිර්නියාමනය පිළිබඳ ලෝක මට්ටමින් කතා බහට ලක් වෙන්න පටන් ගත්තේ 1980 පස්සේ. වගේ කාලය වෙනකොට තමයි නිර්නියාමනය පිළිබඳ ලෝක මට්ටමින් කතා බහට ලක් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ප්‍රශ්නය අහන්නේ සමීක්ෂණ පාඩමෙන් 8 වෙනි ප්‍රශ්නය අහනවා පන්තියක ළමයි 100 දෙනෙක් සිටිති. ඉන් 60 දෙනෙක් ගැහැණු ළමයි. ඉතිරි පිරිස පිරිමි ළමුන්. පිරිමි ළමුන්ගේ හා ගැහැණු ළමුන්ගේ අනුපාතය නිවැරදිව දක්වන්න කියලා කියනවා. පන්තියක ළමයි 100ක් ඉන්නවා නම් ඒකෙන් 60ක් ගැහැණු ළමයි නම් ඉතුරු 40 ඉන්නේ පිරිමි ළමයි. එතකොට 60ට 40 කියන අනුපාතයෙන් ඒක 10ට බෙදුවම 6ට 4යි. ඒක ආයි දෙකෙන් බෙදුවම උඩට දෙක අනුපාතයයි. අනුපාතය තමයි එන්නේ. එතකොට අටට උත්තරේ වෙන්නේ 2. හරිද? එතකොට දැන් මේක අහනවා ජෝන්ද සිල්වා නම් නාට්‍යකරුවාගේ නිර්මාණයක් නොවන්නේ කුමක්ද කියලා. දැන් මේක කතා කරන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය යටතේ ආරම්භය සහ විකාශය කියන එක ඇතුළේදී. එතකොට අපි ගොඩක් දුරට මේක බලන්නේ නැහැ. දැන් අපෝ කහණ එකක් නැහැ මේ පොඩි පොඩි දේවල් නේ තියෙන්නේ කියලා. බගාරිනව නැහැ. මේකේ මේ නාට්‍ය පිළිබඳ අහලා තියෙනවා. ඒ නිසා ඔයාලා මීඩියා විෂය කරනවා නම් MCQ 40කට වඩා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මේ වචනයක් නෑල බලන්න ඕනේ. මොකද අපි පොඩි දෙයක් මගේ හැරියත් ඒකෙන් ප්‍රශ්නයක් එන තියෙන සම්භාවිතාව වැඩි. හරිද? ඒ
හින්දා ඔයාලා අනිවාර්යෙන් හැම නෝට් එක කියනකොට හරිම අවබෝධයෙන් කියවන්න. දැන් මේ කියන්නේ ජෝන්ද සිල්වා නම් නාටකකරුවගේ නිර්මාණයක් නොවන්නේ කුමක්ද කියලා සිංහල පරාභව අලකේශ්වර වීරවික්‍රම සිරිසංගබෝ කියන නාට්‍ය හතරම යාගේ දික්තල කාලවෝලි කියන එක එයාගේ නෙවෙයි. හරිද? 10 වෙනි ප්‍රශ්නෙන් අහන සමීක්ෂණ පාඩමෙන් සමීක්ෂණයකදී ආරම්භයේ සිටම ස්ථාවරවක් පෙන්눔 කරන්නේ මොන මින් කුමක්ද කියලා අහනවා. දත්වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් නේද? පරීක්ෂණ ගැටලුව වෙනස් වෙනත් එහෙම උණු සමීක්ෂණයේ අඩපණ වෙනවා. සමීක්ෂණ තුළ ගැටලුව ඇති වෙනවා. ඒකට පරීක්ෂණ ගැටලුව කියන එක මේක ඇතුළේදී මේ සමීක්ෂණයක් ඇතුළේදී කොහොම වෙලාවකත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. මොකද සමීක්ෂණයේ රඳාපවතින පරීක්ෂණ ගැටලුව මතනේ. එතකොට ස්ථාවර බව පෙන්වන්න ගන්න පරීක්ෂණ ගැටලුව තුළදී. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ අහනවා මාධ්‍ය ග්‍රාහක දර්ශකයේ මගින් පැහැදිලි වන්නේ කුමක්? මාධ්‍ය ග්‍රාහක දර්ශකය කතා කරන්නේ ග්‍රාහක දර්ශකයේ තුල කතා කරන මාධ්‍ය පරිභෝජනයේ ස්වභාවය ගැන. මාධ්‍ය පරිභෝජනය තුල තමයි මේක කතා කරන්නේ. එතකොට ග්‍රාහකයාගේ මාධ්‍ය පරිභෝජනය ඉහළ මට්ටමක පවතින්නේ නම් අදාළ මාධ්‍ය ග්‍රාහක දර්ශකය නැත්නම් ක්‍රේටින් එක ඉහළ යනවා කියලා මේ මාධ්‍ය පරිභෝජනය කරන පරිභෝජකයන් කියන එක ඇතුළතදී කතා කරනවා. එතකොට පිළිතුර වෙන්නේ 4. 12 වෙනි ප්‍රශ්නේ කියනවා විසිරී පවත්නා විශාල ග්‍රාහක ශේෂ්ත්‍රයක් වෙනුවට ඉලක්ක ග්‍රාහක පිරිසක් වෙත sannivedanaya කිරීම මූලික ලක්ෂණයක් වන්නේ මොකේද කියලා. දැන් මේක ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට මම දැක්කා අයිඩල් පේපර්ස් වල මේක අහලා තියෙනවා. එතකොට මේ විශාල විදිහට තිබ්බ පුළුල් ග්‍රාහක ශේෂයක් විදිහට තිබ්බ මේ මාධ්‍ය sannivedanaya ඉලක්කගත ග්‍රාහක පිරිසක් බවට පත් වෙන නිර්මාණ පරිමාණකරණය ඇතුළතදී. එතකොට පිළිතුර වෙන්නේ පළවෙනි උත්තරය. 13 වෙනි ප්‍රශ්නය අහනවා තොරතුරු වෙළඳ-ද්‍රව්‍ය නැත්නම් නිෂ්පාදනයක් ලෙස හඳුන්වන මාධ්‍ය ප්‍රවණතාවය මොකක්ද කියලා. මේක කතා කරන්නේ පරිභෝජ්‍ය භාණ්ඩකරණය කියන එක ඇතුළේදී. භාණ්ඩකරණයේදී කියනවා භාණ්ඩකරණයට අනුව තොරතුරු කියලා කියන්නේ වෙළඳ භාණ්ඩය කියලා භාණ්ඩකරණය ඇතුළේදී කියන. ඒ කියන්නේ හැම දෙයකම වෙළඳ භාණ්ඩයක් විදිහට තමයි මේ භාණ්ඩකරණය ඇතුළේදී කතා කරන්නේ. ඒ කියන්නේ යම් භාණ්ඩ යම් සේවාවන් අදහස් තහ පුද්ගලයන් ධනවාදී ආර්ථික ක්‍රමයක වෙළඳ අරමුණු හෝ වෙළඳ භාණ්ඩ බවට පත්කොට අලෙවි කිරීම තමයි භාණ්ඩකරණය ඇතුළතදී වෙන්නේ. එතකොට භාණ්ඩකරණය ඇතුළතදී තමයි තොරතුරු වෙළඳ භාණ්ඩයක් විදිහට කතා කරන්නේ. 14 වෙනි ප්‍රශ්නේ කියනවා පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීම සඳහා වෙබ් ගුවන්විදුලියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ගුරුතුමා ළමුන්ට අවධාරණය කළේ. මෙම යෝජනාවට වඩාත් අදාළ මාධ්‍ය ප්‍රවණතාවය මොකක්ද කියලා අහනවා. දැන් මේ කියන පාසල් ළමුන් ඉලක්ක කරගනිමින්. එතකොට මේක ඉලක්ක කරගෙන තමයි මේ sannivedanaya දෙන්න හදන්නේ. එතකොට පුළුල් ග්‍රාහක ශේෂ්ත්‍රයක් විදිහට නෙමෙයි. ඉලක්ක කරගත්ත ග්‍රාහක ශේෂ්ත්‍රයක් හඳුනාගෙන ඒ අදාළ පාර්ශවයන්ට තොරතුරු ලබා දීම තමයි මේකෙදි වෙන්නේ. එතකොට ඒ ප්‍රවණතාවය තමයි අපි කලින් කතා කරා වගේම නිර්මාණ පරිමාණකරණය තමයි පිළිතුර වෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ අහනවා සමීක්ෂණ පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද කියලා. සාපේක්ෂව කෙටි කාලයක් වේ. සාවද්‍ය කියලා කියන්නේ මොකද්ද? වැරදි. නිර්වද්‍ය කියන්නේ නිවැරදි කියන එක. එතකොට මේ වෙන මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. සාවද්‍ය, නිර්වද්‍ය, සදොස්, නිදොස් ඒ වගේ අහනවා. එතකොට ප්‍රශ්නේ හොඳට කියවලා මොකද්ද මේ අහන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. සාපේක්ෂව කෙටි කාලයක් වැය වෙනවලු. ඔව් කෙටි කාලයක් තමයි වැය වෙන්නේ. විස්තරාත්මක ගැඹුරු පිළිතුරු ලබා ගන්න පුළුවන්. විස්තරාත්මක ගැඹුරු පිළිතුරු මේකෙදි ලබා ගන්න බෑ සමීක්ෂණයක් තුළදී. ඊට පස්සේ කියනවා සාපේක්ෂව අඩු වේදමකින් කරන්න පුළුවන්. ඔව් කරන්න පුළුවන්. ඊට විශාල දත දෙකකින් පිරිසක් සහභාගී කරගන්න පුළුවන්. ඒකත් හරි මුද්‍රකාංග භාවිතයෙන් ක්ෂණිකව දත විශ්ලේෂණය කරන්නම හැකියාවත් වර්තමාන වෙනකොට ලැබිලා තියෙනවා. එතකොට මේ විස්තරාත්මක සහ ගැඹුරු පිළිතුරු ලබාගත හැකිවීම කියන එක තමයි සාවාද ප්‍රකාශය වෙන්නේ. අපි 16 වෙනි ප්‍රශ්නය යමු. අපි 16 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ ක්‍රියාවලියේදී දත රැස් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඊළඟ පියවර වන්නේ කුමක්ද කියලා. දැන් සමීක්ෂණ ක්‍රියාවලිය ගත්තාම සමීක්ෂණ ක්‍රියාවලිය කිහිපයක් තියෙනවා. හරිද? ගැටලුව හඳුනා ගැනීම, අරමුණ හඳුනා ගැනීම, මාතෘකාව තීරණය කිරීම, දත රැස් කිරීම, දත විශ්ලේෂණය කිරීම, නිගමනය, වාර්තා කිරීම කියන පියවර කිහිපයක් තමයි මේකෙදි තියෙන්නේ. එතකොට දැන් මේකේ අහන්නේ මේකේ දත රැස් කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ තියෙන ක්‍රියාවලිය මොනවද කියලා. ඊළඟට තියෙන්නේ දත විශ්ලේෂණය කිරීම, නිගමනය සහ වාර්තාව ලිවීම කියන එක තමයි ක්‍රියාවලියන් ටික තමයි ඊළඟට තියෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. තව එකක් කියනවා මම ඔයාලා වෙනුවෙන් තීරණය කරා WhatsApp channel එකක් හදලා මේ papers ටික දාන්න. ඒකෝ දැන් මම මේක හදලා තියෙන්නේ. ඔයාලට join වෙලා ඒ papers download කරගෙන ඔයාලට නැවත කරන්න පුළුවන් print out අරන් හරි නැත්නම් phone එකෙන් බලලා හරි ඔයාලට නැවත edit කරන්න පුළුවන්. එතකොට ආයෙ මතක් වෙනවනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ papers print out අරගෙන නැත්නම් ඔයාලේ කලින් කරලා
මේ වීඩියෝ එක බලලා ඔයාලා හරි වැරදි බලාගන්න. මේ වගේ දේවල් ඔයාලට ගන්න පුළුවන්. ඒ නිසා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා channel එකට join වෙලා papers download කරගෙන බලන්න. හරිද? ඊළඟ ප්‍රශ්න 17 වෙනි ප්‍රශ්නේ කියනවා පාසල් අධ්‍යාපන ඉලක්ක කරගැනීමෙන් අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීම සඳහා ඒකාබද්ධ විශේෂ රූපවාහිනිය සහ ගුවන්විදුලි නාටිකා දිත්තයක් ආරම්භ කෙරිණි. මෙම ප්‍රවණතාවය කුමක්ද කියලා අහනවා. දැන් මේකෙත් කියන ඉලක්ක කරගැනීමෙන් කියලා. ඒකෝද ඉලක්ක කරගැනීමෙන් කියලා කිව්වම නිර්මාණ පරිමාණකරණය තමයි මේකෙදි පිළිතුර වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නය අහනවා සමීක්ෂණ භාවිතයේ වාසියක් වන්නේ කුමක්ද කියලා. අපිටම සත්‍යතොරතුරු එක් රැස් කරගන්න පුළුවන්. බැහැනේ සමීක්ෂණ ක්‍රියාවල දැන් මට සසුන් දෙන්න ඕනේ කාටද කියලා සමීක්ෂණය කරා. එතකොට ගොඩක් අය බොරුනේ කියන්නේ ආදායමෙන් බොරු කියන්නේ. එතකොට අපිට සමීක්ෂණය කරන එක අපේ සමීක්ෂණෙම වැරදෙනවා. එතකොට යාලා මේ සත්‍යතොරතුරු නෙමෙයි මේකද ගොඩක් කරලා දෙන අසත්‍යතොරතුරු. එතකොට සමීක්ෂණ භාවිතයේ වාසියක් විදිහට අපේ ගන්න බෑ. තේද සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්ලු. තේ සිදුවීම් පිළිබඳ කොයි වෙලාව සමීක්ෂණයකින් තොරතුරු ලබා ගන්න බෑ. ඒක වෙලා ඉවරයි. ප්‍රථමානයේ දෙයක් තමයි අපිට සමීක්ෂණ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න එකේ කියනවා සංකීර්ණ ගැටලු සම්බන්ධයෙන්ද පුද්ගල අදහස් ලබා ගන්න පුළුවන්. සංකීර්ණ ගැටලු සම්බන්ධයෙන් කොයි විදිහට සමීක්ෂණයකදී තොරතුරු ලබා ගන්න බෑ. මොකද එක එකනා බුද්ධි වට්ටම් වෙනස්. එතකොට යාලගේ ග්‍රහණය කර ගැනීම හැකියාව වෙනස් වෙනවා. ඒ හින්දා සංකීර්ණ ගැටලු පිළිබඳ පුද්ගල අදහස් ලබා ගන්න මේකෙදි සමීක්ෂණයකදී බැරි වෙනවා. හතරවෙනි එක කියන ප්‍රතිචාරකයන් සෑම විටම අපක්ෂපාතීව තොරතුරු සපයනවා. නෑ එහෙම වෙන්නේ නෑ නේ. අර මාර විට අපක්ෂපාතීව තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඩොක්ටර්ලාට එන්නේ ඒක තමයි. පස්වෙනි එක කියන ප්‍රතිචාරකයන් විශාල ප්‍රමාණයකින් දත්ත ලබා ගන්න පුළුවන්. ඔව් එහෙම කරන්න පුළුවන්. දැන් මේ දුර්ගාංග භාවිතයත් එක්ක අපිට ගොඩක් Google form හරහා එහෙම ගොඩක් වෙලාවට අපිට විශාල ප්‍රමාණයකින් තොරතුරු ලබා ගන්න පුළුවන්. ගොඩක් විශ්වවිද්‍යාල පද්ධතීන් වල එහෙම සමීක්ෂණ ක්‍රියාවලියත් මේ Google form කියන එක යොදා ගන්නවා. එතකොට ඒ හරහා විශාල ප්‍රමාණයකින් තොරතුරු යාලා සමීක්ෂණ වලට යොදා ගැනීම සිදු කරනවා. පිළිතුර වෙන්නේ 5. 19 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණය පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වෙනවලු. ජාතික රූපවාහිනිය ආරම්භ වීම සහ එකල එමගින් නැතිව බලපෑම් පිළිබඳ සමීක්ෂණය මගින් අධ්‍යයනය කර නොහැකි කියලා මේ ප්‍රකාශයෙන් කියන. B එකෙන් කියනවා සමීක්ෂණය මගින් අතීත තත්ත්වයන් පිළිබඳ තත්ත්ව රැස් කර නොහැකිලු. මේක කියනවා A සත්‍ය වෙනද B අසත්‍යයි. දැන් අපි ගන්නවා ජාතික රූපවාහිනිය ආරම්භ වීම සහ එකල එමගින් නැතිව බලපෑම් පිළිබඳ සමීක්ෂණය අධ්‍යයනය කරන්න බැහැ. ඇත්තට මේක හරියනේ. අතීත තත්ත්වයන් පිළිබඳ සමීක්ෂණය සිදු කරන්න බැහැ කියලා අපි කලින් කතා කරා. සමීක්ෂණය මගින් අතීත තත්ත්වයන් පිළිබඳ තත්ත්ව රැස් කර නොහැකි. ඒක විස්තර කිරීමක් තමයි මේ ප්‍රකාශය වෙන්නේ. එතකොට පිළිතුර වෙන්නේ A හා B සත්‍ය වෙන අතර B මගින් A පිළිබඳව හේතු දක්වනවා කියන එක තමයි මේකෙදි පිළිතුර වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නේ කියනවා මුද්‍රිත, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍යවල පැවති පොදු ග්‍රාහක ක්ෂේත්‍රය වෙනුවට අසමාන සහ විවිධත්වයෙන් යුතු ග්‍රාහක ක්ෂේත්‍රයක් ප්‍රභවය වීම හඳුන්වන්නේ කුමක්ද කියලා. දැන් කියවනේ පොදු ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙනුවට අසමාන සහ විවිධත්වයෙන් ග්‍රාහක ක්ෂේත්‍රයක් ප්‍රභවය කියන ඉලක්කගත ග්‍රාහක පිරිසක් උතුර ලබා දීම නිර්මාණ පරිමාණකරණය තුළ තමයි සිද්ධ වෙන්නේ. වාර්තාවේ මූලිකාංග වලට අයත් නොවන්නේ කුමක්ද කියලා අහන හැඳින්වීම ක්‍රමවේද උපග්‍රන්ථ නිගමනය කියන කාට නමුත් මාධ්‍ය කියන එක අයත් වෙන්නේ නැහැ. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ ක්‍රියාවලියේදී දත රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රශ්නාවලිය වැදගත්. එය පිළිබඳ නිදොස් ප්‍රකාශය කුමක්ද? නිදොස් කියන්නේ මොකක්ද? නිවැරදි. එතකොට මොකද්ද මේකේ නිවැරදි පිළිතුර කියලා තමයි අහන්නේ. දත රැස් කිරීමේ දත රැස් කරන්න අපි සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලිය කියන ක්‍රමවේදයන් දෙක යොදා ගන්නවා. එතකොට මේක ප්‍රශ්නාවලියේදී යටතේ නිදොස් ප්‍රකාශය මොකක්ද කියලා මේකදී අහන්න. අනුභව ප්‍රශ්න අහන්න පුළුවන්ද? බෑ. දීර්ඝ ප්‍රශ්න අහන්න පුළුවන්ද? එකම ප්‍රශ්න නැවත නැවත අසන්න පුළුවන්ද? බෑ. එතකොට සමහර වෙලට ඒ සමීක්ෂණය කරන පණ පුද්ගලයාගේ තරහ යන්නත් පුළුවන්. ඊට පස්සේ පක්ෂපාත පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න නොඇසීම ව්‍යාකූල ප්‍රශ්න. ව්‍යාකූල ප්‍රශ්න අහන්නත් බෑ. එතකොට පිළිතුර වෙන්නේ පක්ෂපාතී පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න නොඇසීම තමයි කරන්න ඕනි දේ. 23 වෙනි ප්‍රශ්නය අහනවා සමීක්ෂණයකදී සමස්ත ජනගහන නියෝජනය වන පරිදි තෝරා ගන්නා කුඩා කොටස හඳුන්වන්නේ කුමක්ද කියලා. මේ කතා කරන්නේ සමීක්ෂණ පාඩමේදී. සමීක්ෂණ පාඩමේදී නියදිය ගැන කතා කරාම නියදිය කියලා කියන්නේ සමීක්ෂකයෙකුට සමස්ත ජනගහනය සමීක්ෂණය කරන්න බැරි වෙලාවට මේ සමස්ත නියෝජනය වන පරිදි කුඩා පිරිසක් යොදාගෙන සමීක්ෂණය සිදු කිරීම තමයි සමීක්ෂණයකදී සිද්ධ වෙන්නේ. එතකොට අපි නියදිය ගැන කතා කරාම දැන් සමීක්ෂණයකදී සමහර විට දැන් මුළු ලෝකෙම හැමෝගෙම සමීක්ෂණය කරන්න බැහැනේ. නමුත් කරන්න බැහැනේ. ඒ හින්දා යාලා කරන්නේ මොකද මේ හැමෝම නියෝජනය වෙන පරිදි කුඩා කොටසක් අරගෙන ඒ සමීක්ෂණය සිද්ධ කිරීම තමයි මේකෙදි වෙන්නේ. එතකොට ඒක අපි හඳුන්වනවා නියදිය කියලා. එතකොට පිළිතුර වෙන්නේ නියදිය. ඒපස් එහෙම හරි ක්වොලිටියටම හදලා නැහැ. මොකද මම කැම්පස් එකේ වැඩත් එක්කනේ මේක කරන්නේ. එතකොට හොඳටම කරන්න විදිහක් නැහැ පේපර් හදන එක. ඒ නිසා මේ දැන් ඔයාලා ගැන මුකුත් හිතන්න එපා. මේ මට පුළුවන් විදිහට මම ඉතින් මේ හදලා තියෙන්නේ. හරිද? 4 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ භාවිතයේ වාසියක් වන්නේ කියලා.
සෑම විටම සත්‍ය තොරතුරු රැස් කරගන්න පුළුවන්. බැහැ. අතීත සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. බැහැනේ. සංකීර්ණ ගැටලු සම්බන්ධයෙන් පුද්ගල අදහස් ලබා ගන්න පුළුවන්. ඒකත් කරන්න බැහැ. ප්‍රතිචාරකයන් සෑම විටම අපක්ෂපාත තොරතුරු සපයනවා. ඒකත් වාසියක් නෙවෙයි කවාසියක්නේ. ප්‍රතිචාරකයන් විශාල ප්‍රමාණයක් තත්ත්ව ලබා ගන්න පුළුවන්. ඒක තමයි එක් වාසියකට තියෙන්නේ. හරිද? 25 කියනවා පාසල් අධ්‍යාපනය ඉලක්ක කරගෙන අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීම සඳහා ඒකාබද්ධ විෂය රූපවාහිනී නිසා ගුණදිත්‍යයක් පළමුව ප්‍රවණතාවය මොකක්ද කියලා අහනවා. ඒ කලින් කතා කරන්නේ. මහා පරිමාණයකින් තමයි මේකෙදි විතර වෙන්නේ. 26 වෙනි ප්‍රශ්නේ කියනවා එක්තරා රූපවාහිනී ආයතනයක හිමිකරුවෙක් සමාගම ආරම්භ කොට සැර 5කට පසු වෙනත් අයකට විකුණා දමන ලදී. මේ තත්ත්වයට අදාළ වන මාධ්‍ය ප්‍රවණතාවය කුමක්ද කියලා අහනවා. මේක කතා කරන්නේ නිර්ණයාමනයේ ඇතුළතදී. නිර්ණයාමනයේ ඇතුළතදී කතා කරන්නේ මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් වන රජයේ හිමිකාරීත්වය සහ වෙනත් නීති රීති ඉහළ කිරීම හෝ ඉවත් කිරීම තමයි නිර්ණයාමනයේදී වෙන්නේ. එතකොට මේකෙදි කතා වෙනවා මාධ්‍ය කර්මාන්තයේ යහපත සඳහා නිර්ණයාමයට අවශ්‍යම සාධක සමුදාය විද්වත්තු පෙන්වා දුන්නා. එතකොට මේකෙදි ගුවන් විදුලි හෝ රූපවාහිනී ආයතනයන් වසර 3කට වඩා වැඩි කාලයක් පවත්වාගෙන ගියේ නම් ඉන් අනතුරුව ඒ සේවා විකිණීමට හෝ වෙනස් කිරීමට හැකියාව ඇති බව මේ නිර්ණයාමනය තුළ තීරණය කරනවා. එතකොට මේ නිර්ණයාමනය තමයි මේකට පිටුතුර වෙන්නේ. එතකොට මේකෙදි කියන්නේ වසර 5කට පස්සේ වෙනත් අයට විකුණලා දමනවා කියන එක නිර්ණයාමනයේදී වෙන්නේ මෙන්න මේ දේ. 27 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ ක්‍රියාවලියේදී දත්ත රැස් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඊළඟ පියවර වන්නේ කොහොමද කියලා. ඒකත් අපි කතා කරානේ. ඒකට මම ආයෙ දාලා නේද ඒවා. හරි. මේක උත්තරේ වෙන්නේ ඉතින් මේක දෙවෙනි ප්‍රශ්න උත්තරේ තමයි මේකේ උත්තරේ වෙන්නේ. හරිද? 28 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ සමීක්ෂණයේදී ප්‍රශ්නාවලිය මගින් ලබා ගන්නා ද්විතීයික දත්තයක් සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රශ්නාවලියේදී සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ ප්‍රාථමික දත්ත ලබා ගැනීම තමයි ප්‍රශ්නාවලියේ කියන ක්‍රියාවලියේදී වෙන්නේ. තේරුණාද? මොකද පිළිතුර වෙන්නේ 29 වෙනි ප්‍රශ්නය කියනවා සමීක්ෂණය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය. වැරදි ප්‍රකාශය මොකක්ද කියලා සාපේක්ෂව කෙටි කාලයක් වෙන එක හරි. සාපේක්ෂව අඩු වීඩියෝස් දෙකක් පුළුවන් ඒකත් හරි. විශාල දත්තදායකයන් පිරිසක් සහභාගී කරගන්න පුළුවන් ඒකත් හරි. මෘදුකාංග භාවිතයෙන් ශනිකව දත්ත ලබා ගන්න පුළුවන් ඒකත් හරි. විස්තරාත්මක සහ ගැඹුරු පිළිතුරු ලබා ගත හැකිවීම කියන එක තමයි මේකෙදි සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ. 30 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණ වාර්තාවගේ හැඳින්වීමේ කොටසට ඇතුළත් කළ යුත්තේ කුමක්ද? දැන් හැඳින්වීමක් කියනකොට අපි ඒකෙදි ඉස්සෙල්ලාම කරන්න ඕනේ සමීක්ෂණ ක්‍රියාවලියට සිදු පසුබිම් ගැටලු විස්තර කරන එක තමයි මේ හැඳින්වීම තුළ කරන්න ඕනේ. නැත්නම් අපිට හඳුන ගන්න බෑනේ මොකද්ද මේ මෙයාලා මේ සමීක්ෂණයේදී කරලා තියෙන්නේ කියලා. ඒ නිසා පිළිතුර වෙන්නේ 4. 31 වෙනි ප්‍රශ්නේ කියනවා සමීක්ෂණයක වාර්තාව කියවන්නෙකුට වැදගත් වේ හැකි අමතර ලේඛන ආදී ඇතුළත් කළ යුත්තේ උපග්‍රන්ථවල තමයි. උපග්‍රන්ථය තමයි මේකෙදි පිළිතුර වෙන්නේ. උපග්‍රන්ථයන් තුළදී සිද්ධ වෙන්නේ මේ සමීක්ෂණ ක්‍රියාවලියේ යොදාගත් වැදගත් ලේඛනයන් හෝ ලේඛන පසුව මේ වාර්තාව කියවන්නු සඳහා වැදගත් වෙතයි හැඟීනම් එය උපග්‍රන්ථවල ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මේ දත්ත රැස් කිරීමට යොදාගන්න ප්‍රශ්නාවලියත් මේ උපග්‍රන්ථවලට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. අවසාන ප්‍රශ්නය අහනවා සම්මන්ත්‍රණ සඳහා හදාගන්න අන්තර්ජාල තාක්ෂණය වන්නේ කුමක්ද කියලා. අපි ඒ කතා කරන්නේ නව ප්‍රවණතාවයටදී තාක්ෂණික ප්‍රවණතාවත් එක්ක තාක්ෂණික ප්‍රවණතාවල ප්‍රතිසම තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, එතකොට වලාකුළු තාක්ෂණය වගේ කතා කරනකොට මේ වලාකුළු තාක්ෂණයට තමයි මේක ඈත් වෙන්නේ. ඔයාලා දැන් මේකේ මොනවා හරි දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. මොකද දැන් එයාලත් එක්සෑම් එකට බය වෙලා ඇත්ති. එතකොට එයාලට මේක උදව්වක් කරන්නේ එයාලා සමහරවිට මේක දගන්න නැති වෙන්න පුළුවන්. ඔයාලට මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරලා එයාලටත් උදව්වක් කරන්න. හරිද? එහෙනම් ඊට පස්සේ තමතක් කරන දෙයක් තියෙනවා. ඒක තමයි WhatsApp channel එක ගැන. channel එකේ ඔයාලට join වෙන්න පුළුවන්. තව ඔයාලට comments තියෙනවා නම් මොනවද ඔයාලට කරන්න ඕනි? ඔයාලට මොනවද cover වෙලා නැත්තේ? එතකොට මම තව lessons කරන්න ඕනද? ඒ කියන්නේ cover වෙච්ච නැති පාඩම් තියෙනවද? ඒවා කතා කරන්න ඕනද? මොනවද කතා කරන්න ඕන ප්‍රශ්න මොන වගේ පාඩම් වලින්ද තව ප්‍රශ්න ගේන්න ඕනි? ඒ වගේ දේවල් ඔයාලට කියන්න තියෙනවා. අනිවාර්යෙන් comment එකක් දාන්න. එතකොට මට අදහසක් ගන්න පුළුවන් මේ මොකද්ද ඔයාලට cover වෙන්න ඕන කියන එක. දැන් මේ වෙනකම් වීඩියෝ දෙන්න මට හිතුනේ. එතකොට එහෙම බෑනේ. ඔයාලගේ අවශ්‍යතාවයට එපැයි අපි වීඩියෝස් දාන්න. ඒ නිසා ඔයාලා කියන්න ඔයාලට මොනවද cover වෙන්න ඕන කියලා. එතකොට මම අනිවාර්යෙන් මේ පාඩම් ටික දාන්න. හරි. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකකින් මොනවා හරිම දෙයක් ඔයාලා ඔලුවට ගන්න ඇති කියලා. ඔයාලා හැමෝම හොඳට පාඩම් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.